දැන් සමහර අය ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කෙල්ලෝ ඉන්නවා ඇඬු කඳුලින්. සමහර කොල්ලෝ ඉන්නවා ඔහේ ෂොක් වෙලා. මෝනේ දුක වැක්කිරෙනවා. හිතෙන් තනිකමක් හදා ගන්නවා. ඇයි මාව කාටවත් තේරෙන්නේ නැත්තේ? ඇයි ඔයාලා මාව තේරුම් ගන්න නැත්තේ? ඇයි මට මෙහෙම වුනේ? මම දවසක් දැක්කා එක ළමයෙක්ගේ මෝනේ ලොකු ලපයක් තියෙනවා. එතකොට එයාගේ ෆෝන් එකට දාගෙන තියෙන්නේ ඒ වගේම ලපයක් තියෙන පිටරට ළමයෙක්ගේ ෆොටෝ එකක්. ඒ කියන්නේ අර ලපෙන් පෑරෙනවා හැම වෙලාවෙම ආසයි ඒකට. ලපෙන් පෑරෙන්න ආසයි. ඊට පස්සේ තනිකමෙන් ඉඳලා තමන් ආදරය කරපු කෙනාට පිවිතුරු ආදරයක් කියලා පෙන්නලා පාරගන්න ආසයි. මේ කොල්ලෝ කෙල්ලෝ පුදුම ආසාවක් තියෙන දුක් විඳින්න. තනියෙන් හිතනවා, තනියෙන් කල්පනා කරනවා, හිත පෑරෙන දුක එන තැන ගැනම කතා කරනවා. තමන්ගේ හිතෙන් දුක උපදින යම් රූපයක් නිසා නම් ඒ වාගේ රූප ළඟ තියාගෙන ඉන්නවා. දුකට ආසයි. දැන් කවුරු හරි කිව්වොත් අඬලා වැඩක් නැහැ අඬන්න එපා කියලා තවත් අඬනවා. දුකට ආසයි. තමන්ගේ හදවතත් එක්ක කතා කරලා බලන්න. පින්වතුනි මේ බණපද අහලා ඉවසන්න දරාගන්න සංසාරේ හැටි ඔහොමයි. සංසාරේ හැටි ඔහොමයි. අසූචි පිරිච්ච වනාන්තරයක් තියෙනවා. ඒ අසූචි පිරිච්ච වනාන්තරේ අඩියේ තියෙන තැන අසූචි තමයි. හැම තැනම අසූචි ගඳ එනවා තමයි. හේතුව අපි ඉන්නේ අසූචි වනාන්තරයක නිසා. ඒ වගේ දුක මත පිහිටලා ඉන්නකොට දුක මිසක් ආය මොනවද තියෙන්නේ? සමස්තයක් වශයෙන් ගත්තොත් රූපේ කියන්නේ දුකක්, වේදනාව කියන්නේ දුකක්, සංඥාව කියන්නේ දුකක්, සංස්කාර කියන්නේ දුකක්, විඥානය කියන්නේ දුකක්. දුක තියෙන්නේ අවබෝධ කරගන්න. තමන්ගේ රූපේ තියෙන්නේ අවබෝධ කරගන්න. ඒ වුණාට අපි රූපේ අවබෝධ කරගන්න නෙමෙයි රූපේ අඩුපාඩු වෙනවා. දැන් කොණ්ඩේ මදි, දැන් පාට මදි, ඊළඟ ජීවිතේ පාට වෙන්න ඕන. දැන් කටහඬ මදි, ඊළඟ ජීවිතේ හොඳ කටහඬක් ලැබෙන්න ඕන. කිසිම කෙනෙක් තමන්ගේ ඉන්ද්‍රියන් අයින් සෑහීමකටපත් වෙන්නේ නැහැ. තව ඕන. සංසාරයේ මෙහෙමයි කියලා හිතෙන්නේ නැහැ නේ. ඒ අපි සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රියං හා එකතු වීම දුකක්. අප්‍රියං හා එකතු වීමේ දුක පුපුරා යෑම තමයි පෞල් කඩාකප්පල් වීම. පෞල් කඩාකප්පල් වෙච්ච මේ ලෝකේ කී දෙනෙක්ගෙන් එක්කෙනෙක්වත් මේ වනාහි දුක්ඛාරිය සත්‍යයි කියලා අවබෝධ කළාද? උඹ වගේ මිනිහෙක් මට එපා. උඹ වගේ ගෑණියෙක් මට එපා. ප්‍රාර්ථනාකින් ඉවරයි. අප්‍රියං හා එක්වීම දුකක් කියලා හිතන්නේ. ඊට පස්සේ ළඟදීන් උපාසිකාවක් ලියමනාවක් කියවල පොල් ගහවලට පිටු 14ක් තරුණ ගෑනු ළමයි. මිනිහා නිසා අන්ත දුක් විඳලා රැයට බත් ටික උයනකොට උයලා ඉවර වෙනකොට ඒ බත් මුට්ටිය අරන් ඔළුවේ ගහනවා. කෙහෙවලින් ඇදගෙන කෙල්ල ඇදගෙන යනවා මෙදුලේ. කොස්සෙන් එලිපත්තින් ගහනවා. මේ කෙල්ල තමයි රස්සාව කරලා කන්න බොන්න ගෙනත් දෙන්නේ. එච්චර වද දෙන්න මෙයා කියන්නේ මං ඔයාට ආදරේ, ඔයා මාව තේරුම් ගන්න කියලා මෙයා කියනවා. කොහොම දවසක් හිටපියතොට මං අද දෙන මේ
වදේ බලන්න කියලා ඉතින් මිනිස්සයා ගියාම හිතේ බීලා යන්නේ නැත්තේ. යනකොට ඇක්සිඩන්ට් වුණා. මිනිහා මැරුණා. මෙයා එදා ඉඳලා දානේ දිදී සොලොස් මස්ථාන වැඳ වැඳ කියනවා පින් දෙනවා ස්වාමියාට. මේ පින් අරන් ඔයාව මාව තේරුම් ගන්න මම ඔයාට ආදරේ කියලා. දැන් අපිට ලියුමේ වල තිබ්බේ එයාගේ ආදරේ ස්වාමියාට දැනෙන්න සලස්වන්න ක්‍රමයක් තියෙනවද කියලා අහන්න. මේ ලෝකෙ මිනිස්සු පිහිටලා ඉන්නේ දුක මත. මිනිස්සු ඇවිත් පොළොව මතනේ අපි දැන් පිහිටලා ඉන්නේ. දුක මත පිහිටලා ඉන්නේ. යන්නේ ඉන්නේ ඇවිදින්නේ හැම ඉරියව්වම පවත්වන්නේ පොළොවේනේ. ඒ වගේ දුක මත තමයි ඉන්නේ. හැම තැනකම දුකට වැටෙන එකමයි තියෙන්නේ. දුක නැමැති මඩ ගොහරුවේ එරිලා එක කකුලක් උඩට ගන්න අනික් කකුල තියන්නේ මඩ ගොහරුවේම තමයි. අර ගෑනු කෙනා අර මිනිස්යාම පතනවානේ. අප්‍රියන් හා එකතු වීම දුකක් කියලා දන්නේ. ඔය සමහර කොල්ල කුරුට්ටු ඉන්නවා. ගෑනු ළමයිට ආදරේ. අනිත් අයට එහෙම නැත්නම් ඒ ගෑනු ළමයිට කොල්ල අප්‍රියයි. දැන් එතකොට අර ගෑනු ළමයාට දුක. එතකොට හිතන්නේ මේකගෙන් තියෙන කර්මය කියලා. වදේ කියලා. අප්‍රියන් හා එක්වීම දුකක්. ඒක අවබෝධ කරන තා සංසාරයෙන් නම් ගැලවෙන්නේ නැහැ. මේක හිතට දාගෙන තියාගන්න ඕන. Tamanට ප්‍රශ්න එනකොට හිතට අවවාද කරන්න ඕන බණපදයෙන්. එතකොට මේ දුක් සහිත ලෝකේ අඬන්න නැතුව ඉන්න පුළුවන්. ඊළඟට ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ළඟදීන් තරුණ පුතෙක් කතා කරලා මගේ අම්මේ අඬනවා. එයා ගොඩාක් ආදරය කරපු ගෑනු ළමෙක් මන්ට වෙනස් වුණා කියලා. ඉතින් දුක් ගැනවිල්ල අහලා ඊට මං කිව්වා හරි. දැන් බණ කිව්වට හිතේට යන්නේ නැහැ. මං කියනවා අර අහවල් දේශනාව අහන්න. ස්වාමීන් වහන්සේ ඇහුවා ඒත් මාව පිච්චය. ඊට මං කිව්වා හරි. බෝධි පූජා හතක් තියාපන්. අතත් තියන්නේ කෙල්ල පතලා නෙවෙයි හිතේ දුක නැති වේවා කියලා. ඔන්න ආයෙ 7 වෙනි දවසේ ආයෙ කෝල් එකක් ගත්තා. බෝධි පූජා හත තිබ්බා කියලා. මේක මොනවා කිව්වද දන්නේ නැහැ. මම අහුව දැන් කොහොමද? පිච්චෙනවා කිව්වා. පිච්චෙනවා කිව්වා. ඇත්තටම ප්‍රියංගෙන් වින්ගීමේ දුක හදවත පුච්චනවා. දවනවා. ඒක ලොකු ශෝකයක්. ඊට පස්සේ මං අවසානයේ හුවා තවත් කරුණ කිව්වා මේක අහන්නෙම නෑ. ශෝකෙම තමයි කියන්නේ. එයා එහෙම වෙනස් වෙන කෙනෙක් නෙවෙයි. ගෙදරින් ප්‍රශ්නයක් ඇති. මං කිව්වා දැන් උඹට දුකනේ ප්‍රශ්නේ. පුතා ඔයා දන්නේ නැතුණාට ඔයා දුක් විඳින්නේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන ශ්‍රද්ධාව නැති නිසා. ප්‍රියංගෙන් වෙන්වීම දුක. ඕක කාටවත් දැනෙනවා. තමන් ආදරය කරපු කෙනෙක් වෙනස් වුණාට පස්සේ හදවත පිච්චෙන්නේ නැති කාගේද? ඒක දුකක්. බුදුරජාණන් වහන්සේ මේක දුකක් කියලා වදාලා කියලා පිළිගනින් කිව්වා. ප්‍රියංගෙන් වෙන්වීම දුකක්. ඒකට විසඳුම අනිත් අයට කියන එක නෙවෙයි. ඒකට විසඳුම බෝධි පූජා තියෙන එක නෙවෙයි. දුකට විසඳුම දුක අවබෝධ කිරීම. එතකොට යා තවත් බන්ධනයකට හිත කැමති වෙන්නේ නැහැ. ඇත්තටම මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා අවබෝධ වුණොත් ඔය ගෑනු ළමයි පිරිමි ළමයි වෙන් වෙලා මාස ගණන් දුක් විඳින්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඊළඟ මාසේ තව කොල්ලෙක් එක්ක තව කෙනෙක් කියාලු වෙනවා. ඊළඟ මාසේ දුක් වෙනවා. තමන්ම බලෙන් දුක පටලවාගෙන අඬ අඬා වැළපි යැළපි යන්න සිද්ධ වෙනවා. දුක අවබෝධ නොකරන තාක්කල්. මං කිව්වා පුතා අපිට මේ ශෝකේ එන්නේ දුක එන්නේ වැළපීම එන්නේ
අපි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගන්නේ නැති නිසා මල ගෙදරක කොච්චර අඬනවද ඇයි මැරුණේ කියලා. උපන් සත්වයා මැරෙනවා කියන බුද්ධ වචනේ පිළිගත්තේ නැහැ. අපේ ආත්මතු පරම්පරාවක් මැරුණනේ කියලා අතීතයට හිත යොමු කළවත් කවුරුත් මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැහැ. උපන් සත්වයා මැරෙනවා කියලා හිත පිළිගන්නේ නැති නිසා බුදුරජාණන් වහන්සේගේ වචනේ විශ්වාස කරන්නේ නැති නිසා මරණයේදී අපි හඬනවා වැළපෙනවා ඇයි ඔයා ගියේ කියලා. අපි ලෝකයට අද්දික් කරනවා ඇයි ඔයා මට දුක් දුන්නේ. මං ඔයාට මෙච්චර ආදරෙන් ඉඳලා ඇයි ඔයා මට දුක් දුන්නේ. ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා බුදුරජාණන් වහන්සේගේ පැත්තට හැරෙන්නේ නැහැ. ඒ හැරෙන්නේ නැති තාක් විඳවා හිටපත්ලා. මේක පිළිගන්න බැරි තාක් බුදු බණ පදයක් හදවතේ රැඳුණා නම් බණ සිහි කර කර වැටෙන කඳුළු පිස්දා ගන්න පුළුවන්. මේක ආර්ය සත්‍යයක්. මේ ලෝකේ මැරෙන්නේ සිංහලයෝ ටික විතරක් නම් බුද්ධඝමේ කට්ටිය විතරක් නම් මැරෙන්නේ. අපිට මේ බුද්ධඝම බොරුවක් කියලා කියන්න පුළුවන්. සියලු දෙනාම මැරෙනවානේ. ආර්ය සත්‍ය කියන්නේ ඒකයි. ඉස්පිරිතාලෙට එන්නේ සිංහලයෝ ටික විතරක් නම් බුද්ධඝමේ කට්ටිය විතරක් නම් ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නෙ අපිට කියන්න පුළුවන් ලෙඩවීම දුකක් කියන්නේ බොරුවක් කියලා. ලෙඩවීම ආර්ය සත්‍යය. සියලු දෙනා ලෙඩ වෙනවා. බලන්න දුක ඔක්කොටම එක එක විදියට එද්දී විසඳුම් වෙන විදියට හොයනවා. එක එක ආගම් වලින් විසඳුම් හොයනවා. එක එක දේවාල වලින් විසඳුම් හොයනවා. එක එක තැන් වලින් විසඳුම් හොයනවා. හැබැයි එක දුකක් තියෙන්නේ. ලෙඩවීම නැමැති දුක. වයසට යෑම නැමැති දුක. ප්‍රියංගෙන් වෙන්වීමේ දුක. අප්‍රියං හා එකතු වීමේ දුක. මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකක් කියලා විශ්වාස කරන්න බැරි නිසා අනේ ඇයි ඔයා මට දුක දුන්නේ කියලා එයාව යාළු කරගන්න කොයි තරම්නම් දේවල් කරනවද. අවසාන යంత్ర මන්ත්‍ර පවා කරනවා. බලන්න ආර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා මිත්‍යා දෘෂ්ටියටම ගිය හැටි. සමහර පොඩි ගෑනු ළමයි කොල්ලොත් ඉන්නවා. යක්කු ඇහුණා ප්‍රේතයෝ ඇහුණා කිකියා මේ නූල් දාගෙන ඇඟේ මේ වෙලාගෙන යන්ත්‍ර දාගෙන වෙලාගෙන මේ පොඩි උන්නේ කොතන ගියාටද. මේ පුංචි ළමයිගේ තියෙනවනේ තරුණ ළමයිගේ තියෙනවනේ මේ ජීවිතේ කිලිලොල් බවක් සතුටක් hina වෙලා ඉන්නවා කියලා එකක්. ඒකත් නැහැ. නූල් දාගෙන යන්ත්‍ර එල්ලගෙන මම එක ගෑන් ළමයට කිව්වා බලන්න ඔයාගේ කරේ තව නූලක් දෙකක් තිබ්බනම් මාල 7ම හරියි. ඕක ගලවලා දාලා මේ නූල් ටික කඩලා දාලා ඉන්නවා ලස්සනට. ඔය තොইল පවිල් කරන සල්ලි වලින් ගන්නවා චේන් එකක්. කරාමු දෙකක් ගන්නවා. ලස්සනට පැනදලා ඉන්න මොන යකාට හරි පේන්න. ඉල්ලගෙන ඉන්නවා. මට අර යකා මේ යකා කියලා. අමනුෂ්‍ය ප්‍රශ්න නැති කාටද? අමනුෂ්‍ය විමානයක වගේ මේ මනුෂ්‍ය ලෝකේ අපි ඉන්නේ. මම ඒකට අර පුතේකට උපමාවක් කිව්වා. මං කිව්වා දැන් මේ මනුස්ස ලෝකේ ගොඩාක් දුක පිටනේ ඉන්නේ අපි. තියෙන එකම විසඳුම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. ධර්මයේ සරණ යන එක, සංඝ රත්නයේ සරණ යන එක. තුනුරුවන්ගේ ජීවිතේ පූජා කරලා බුදු බණ පදයක් හිත හිතා ඉන්නවා. චෛත්‍ය වඳිනවා, බෝධිය වඳිනවා. මේක තමයි එකම පිළිසරණ කියලා. මං කෝ පුතා සර්පයෝ ගහන වනාන්තරයකට එක්තරා මිනිසෙක් යනවා. හැබැයි එයා යන්නේ සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා.
සියලු සර්ප විස නසන බෙහෙතක් කාලා සර්පයෝ ගහන කැලෑවකට ගියාට පස්සේ හැම තැනම අඩියක් ගානේ සර්පයෝ ඉන්න තැනකට ගියාට පස්සේ අඩියෙන් අඩිය සර්පයෝ දෂ්ට කරනවා මෙයාට. මෙයාට බයක් තියනවාද? ඇයි? සියලු විස නසන ඖෂධයක් පාවිච්චි කළා. ඊට පස්සේ ඖෂධයක් නැතුව යනවා සර්පයෝ ඉන්න කැලේකට. ඔන්න දෂ්ට කළා. දැන් බලනවා මොකෙද්ද? ඒක කුණ කට්ටා. කුණ කට්ටට බෙහෙත් මොනවද? ඒක හොයලා ඊළඟ අඩිය තියෙනකොට තව එකෙක් දෂ්ට කරනවා. ඒ සර්පය විතරම නෙන්නේ. ආන්නේ වගේ තමයි මුළු ජීවිතේම තුනුරුවන්ට පුදලා චතුරාර්ය සත්‍ය සිහි කර කර ඉන්නවා කියන දහං ඖෂධේ ගත්ත කෙනාට යක්කු වැහුණත් යක්කු කරදර කළත් ඒ යකා කවුද කියලා හොයලා ඉන්නේ. ඇයි ආ දහං ඖෂධය අරගෙන ඕනේ යකෙක් වැහිද්දෙන් ඕනේ යකෙක් කරදර කරපොදී මම බුදුරජාන් වහන්සේට ජීවිතේ පූජා කරලා ඉන්නවා. තුනුරුවන්ට ජීවිතේ පූජා කරපු නැති නිසා චතුරාර්ය සත්‍ය කල්පනා කරපු නැති නිසා සංසාරේ හැටි මෙහෙමයි කියලා කල්පනා කරපු නැති නිසා ඔළුවේ කැක්කුමක් ආවට පස්සේ හොයනවා මොන යකාද ඔළුව මිරිකුවේ. බඩේ කැක්කුමක් ආපු ගමන් හොයනවා මොන යකාද බඩට රිංගුවේ. හැම ප්‍රශ්නයකටම උත්තර හොයනවා. මේ දේවාලෙට ගිහිල්ලා දෙහි ටික කපාගෙන එනකොට තව මල පෙරේතෙක් ආය ඇඟට ඇවිල්ලා. මේ සර්පයෝ ගහන වනාන්තරයකට ගියා වගේ අමනුෂ්‍යෝ ගහන මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ මේ විසඳුන්නම් හොයලා තේරුම් නැහැ. බාහිරව මුළු ජීවිතේම තුනුරුවන්ට බුදලා ඉපදීම දුකක් ලෙඩවීම දුකක් කියලා මේක අපේ ජීවිතයට එකතු කරගන්න ඕනේ චතුරාර්ය සත්‍යයට.